ආයිබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම ආශ්‍රසුම නිවුස් YouTube නාලිකාව තුළින් ඔන්න ආශ්‍රසුම දෙවන අධීරේ ප්‍රතිලාභීන්ට සුබම සුබ ආරංචියක් තමයි අද අරන් ආවේ. ආශ්‍රසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම දෙවන අධීරය යටතේ මේ වෙනකොට ප්‍රතිලාභ ලබන සියලුම ප්‍රතිලාභීන්ට පසුගිය මාස 3ක හිඟමුදල් ගෙවීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒක සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට ලැබෙන මුදල කීයක්ද කියන එක පරීක්ෂා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙම මුදල් 2025 දෙසැම්බර් මාස 26 වෙනිදා ඔබගේ බැංකු ගිණුමට බැරවීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ බැරවෙන මුදල් ඔබට 2025 දෙසැම්බර් මාස 26 වෙනිදා ඉඳලා බැංකු ගිණුමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් බලමු ඔයාට මේ මාස 3ට අදාළව හිඟ මුදල කීයක් ලැබෙනවද කියලා ඔන්ලයින් බලන්නේ කොහොමද කියන එක. මෙන්න මේ ආකාරයට ඔයාලා මේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඕපන් කරගෙන මෙන්න මේ තියෙන ඇඩ්‍රස් එක එතන ටයිප් කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේ ලින්ක් එක දාලා තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරපු ගමන් මේ වෙබ්සයිට් එකට ඕගොල්ලෝ යනවා. මේ විදිහට මේ ලින්ක් එක ඇතුළත් කරලා එන්ටර් කරාට පස්සේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් එනවා. එතන IWMS system social register 2022 search for household applicant කියලා මෙන්න මේ විදිහේ ස්ක්‍රීන් එකක් එනවා. එතනින් ඔයාලට ජාතික හැඳුනුම්පත් අංකය හරි වගේ HH අංකය හරි ඇතුළත් කරලා මේ තොරතුරු පරීක්ෂා කර ගැනීමේ හැකියාව තියෙනවා. මම මෙතන ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරනවා. ඇතුළත් කරලා search register කියන එක ක්ලික් කරනවා. ඒ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාගේ මූලික තොරතුරු ටික මෙතන පහළට පෙන්නනවා. ඔයාගේ ඩිවිෂන් එක, ග්‍රාම නිලධාරී වසම, ඇප්ලිකේෂන් රෙෆරන්ස් නම්බර් එක, හවුස්හෝල්ඩ් අංකය, ඇප්ලිකේෂන් නම, ෆෝන් නම්බරය, ඔන්නේ කියන විස්තර සියල්ලම පෙන්නනවා. ඊට පස්සේ පහළට ආවට පස්සේ මේ දක්වා ඔයාට වැටුණු පේමන්ට් එක වැටිච්ච දිනේ ඔන්න ඔය විදිහට විස්තර පෙන්නනවා. ඊට පහළින්ම පෙන්නනවා ඔයාට හිඟදීමනාව වශයෙන් ලැබෙන මුදල 17500 දීමනාව නම් 52500ක්, 10000 දීමනාව නම් රුපියල් 30000ක්, 5000 දීමනාව නම් රුපියල් 15000ක් විදිහට දෙසැම්බර් මාසයේ 26 වෙනිදා ඔයාගේ බැංකු ගිණුමට මේ මුදල් බැර වෙනවා. ඉතින් ඕන ඔය විදිහට තමයි මේ තොරතුරු පරීක්ෂා කරගන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහළ කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකක් දාන්න. ආශ්‍රසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම දෙවන අධීරය යටතේ මේ වෙනකොට ප්‍රතිලාභ ලබන සියලුම ප්‍රතිලාභීන්ට පසුගිය මාස 3ක හිඟ මුදල් ගෙවීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒක සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට ලැබෙන මුදල කීයක්ද කියන එක පරීක්ෂා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙම මුදල් 2025 දෙසැම්බර් මාස 26 වෙනිදා ඔබගේ බැංකු ගිණුමට බැරවීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ බැරවෙන මුදල් ඔබට 2025 දෙසැම්බර් මාස 26 වෙනිදා ඉඳලා බැංකු ගිණුමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි දැන් බලමු ඔයාට මේ මාස 3ට අදාළව හිඟ මුදල කීයක් ලැබෙනවද කියලා ඔන්ලයින් බලන්නේ කොහොමද කියන එක.